නමස්තේ travel with යස් සමග එකතු වෙලා සිටින ඔබට හැමදාම සුන්දර ආස්වාදයක් ලබා දීමට තමයි මා සූදානම් වෙන්නේ. ඉතින් මගේ ඉන්දියානු සංචාරයේ කේරළ ප්‍රාන්තයේ ඇලපි නගරයේ චිකාරෝ නමින් හඳුන්වන මේ බෝට් සංචාරයට තමයි ඔබ දැන් මේ එකතු වෙලා සිටින්නේ. දිගටම ඉන්න මාත් සමග මේ ඔබේ YouTube නාලිකාව travel with යස්. ඉතා සොඳුරු ආස්වාදයක් ඔබට ලැබෙනවා කියලා මා විශ්වාස කරනවා. මමත් එලෙස මේ ආස්වාදය ඔබට ගෙනීමට උත්සාහ කරනවා. දිගටම නැදී සිටින travel with යස් සමග මෙවැනි සොඳුරු තැන් තව ලෝක පුරා හඹා යන්න. කේරළ බෝට් සංචාරයේදී මට හම්බෙච්ච අපූර්ව යාළුවා එක්ක දැන් මම මොන හරි කෑමක් කන්න තමයි යන්නේ. මේ තමයි මේ වැවෙන් මල්ලන මාළුන්ගෙන් හදන අපූර්ව කෑම වර්ගයක්. හැමදාම යස් කන්නේ යස් කිම කෑමනේ. ඉතින් බලමු මේ කෑමත් කොහොමද කියලා. මම මේ රෙසිපි එක හොරෙන් බලා ගන්නවා. ඒකත් හදනවා. ඔයගොල්ලන්ට ඒකත් රස විඳින්න පුළුවන්. ගමේ විදියට මාළු ටිකකුත් බෙදලා කෑවා. කොච්චර රටවල ගියත් යස් කියන්නේ ගමේ හැදිච්ච කොල්ලෙක්නේ. ගමේ ගතිය තියෙනවා. ඉතින් එහෙනම් කාලා බීලා අපි දැන් ඉතුරු සවාරියට ලෑස්ති වෙමු. මේ travel with යස්. ඔබට මාත් එක්ක හිටියොත් සුන්දර දේවල් හැමදාම ලෝකේ වටේ නරඹන්න පුළුවන්. දිගටම එකතු වෙලා සිටින travel with යස් සමග. කේරළ ප්‍රාන්තයේ සංචාරය කරන ඔබට මෙම චිකාරෝ සංචාරය සඳහා රුපියල් 5000ක් මුදලක් ඉන්දියන් රුපියල් වැය වෙන්නේ. ඉතින් මේ පැය දෙකක සොඳුරු ආස්වාදයක් ඔබට ලබා ගන්න පුළුවන්. දිගටම එකතු වෙලා සිටින travel with යස් සමග මේ සුන්දර ආස්වාදයේ ඔබත් විඳ ගන්න. කේරළ සංචාරයේ චිකාරා බෝට් සංචාරයේ නිමා කරමින් මා නැවත යන්න හදන්නේ. ඉතින් 5 වෙනි දිනේ නිමාව මෙලෙස සටහන් වෙනවා. 6 වෙනි දිනේ මෙවැනිම සොඳුරු ස්ථානයකින් හම්බෙමු. දිගටම නැදී සිටින travel with යස් සමග.